දී ඇති සංඛ්‍යාවට පෙර සංඛ්‍යාවේ සංඛ්‍යා නාමය ලියන්න කියනවා. මොකද්ද දීලා තියෙන සංඛ්‍යාව? විසි 9,000ට පෙර සංඛ්‍යාව මොකද්ද? 29000ට පෙර සංඛ්‍යාව මොකද්ද? 28999. 28999. එතකොට මේකේ අහන්නේ සංඛ්‍යාව නෙමෙයි පුතේ, ප්‍රශ්නේ අහන්නේ සංඛ්‍යා නාමය. කොහොමද සංඛ්‍යා නාමය ලියන්නේ? 28000 අපි කඩලා තමයි සංඛ්‍යා නාමය ලියන්න ඕනේ. 28900 කියලා අපි කියන්නේ නැහැ පුතේ. 999. නිවැරදිව පුතාලා සංඛ්‍යා නාමය ලියලා තියෙනවද බලන්න. ඊළඟට කියනවා පුතේ දී ඇති සංඛ්‍යාවේ 9 ඉලක්කමෙන් දැක්වෙන අගය. මේ දීලා තියෙන සංඛ්‍යාවේ 9 ඉලක්කම. මෙන්න මේ ඉලක්කමේ අගය තමයි අහන්නේ. නේද? එතකොට මට කියන්න පුතේ මෙතන බිඳුවේ අගය කීයද? බිඳුවයි. අපිට මෙතනදී මෙම සංඛ්‍යාවේ එක් ඉලක්කමේ නිරූපිතාගය චුට්ටක් ඉගෙන ගමු මෙතෙන්ට එන්න කලින්. මෙතන මේ තියෙන එක ස්ථානයේ තියෙන බිඳුව. එතකොට මෙතන මේ තියෙන 10 ස්ථානයේ 10 ස්ථානයේ තියෙන බිඳුවක්. එතන අගය කීයද? බිඳුවයි. 100 ස්ථානයේ තියෙන බිඳුවක්. එතන අගය කීයද? බිඳුවයි. මේ මොන ස්ථානයේද? මේ මොන ස්ථානයේද මේ සංඛ්‍යාවේ? දහස ස්ථානයේ තියෙන්නේ 9 ඉලක්කම. මට කියන්න මේ 9 ඉලක්කමේ නිරූපිතාගය කීයද? 9000යි. මේ තියෙන්නේ 1000 ස්ථානය. එහෙමනම් මෙතන නිරූපිතාගය පුතේ මේ ඉලක්කමේ අගය 9000යි. මෙතන තියෙන්නේ මොන ස්ථානයද? දසදහස ස්ථානය. මේ ඉලක්කමේ එහෙනම් අගය කීයද? 20000. අපිට ප්‍රශ්නේ අහන්නේ 9 ඉලක්කමේ අගය කීයද කියලා. එහෙනම් කීයද අගය? 9000යි. අමතන්න 0.77යි 447යි 0.331 දේශේ මහා නැන පහන School of Professional Studies